AI agents. මම හිතන්නේ අපි මේ වචනේ අහලා තියෙනවා. තමන්ගේම ව්‍යාපාරයක් කරන ඔබට හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක් කරන ඔබට මේ AI agents-ලා භාවිතා කරලා ඔයාගේ බිස්නස් එකේ හම්බ වෙන ආදායම වැඩි කරගන්නේ කොහොමද? මේ වීඩියෝ එක බලන්න. Chatbots and voice assistants. කුඩා ව්‍යාපාරයක් කරන ඔබට ගොඩක් වෙලාවට මුහුණ පාන්න වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මිනිසුන්ගේ inquiries handle කරන එක. ඔයාට පොඩි ටීම් එකක් ඉන්න පුළුවන්. තාම ස්වයං රැකියාවක් විදිහට මේක කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාගේ bottleneck එකක් ඔයා ගිහිල්ලා හිර වෙන තැනක් තමයි මේ customer inquiries කියන්නේ. මොකද ලොකු ටීම් එකක් නැති නිසා පැය 24 පුරා එන ප්‍රශ්න කස්ටමර්ස් ලගින් එන ප්‍රශ්න ඒගොල්ලෝ පර්චේස් කරන්න කලින් හෝ කරයින් පස්සේ එන ප්‍රශ්න වලට ඔයා මුහුණ දෙන්න ඕන. මේක ඔයාට මේ මොහොතේ දැන් තියෙන තාක්ෂණය භාවිතා කරලා ඔටෝමේට් කරන්න පුළුවන්. ඒ තමයි AI agents-ලා හදන්න පුළුවන්. 11 labs වගේ voice agents-ලා ඔයාලට හදන්න පුළුවන්. ඒකේ ඔයාලට customers-ලාට කතා කරන agents-ලා උනත් හදන්න පුළුවන්. මේකේ මූලික මාංගය වෙන්නේ සාමාන්‍යයෙන් chatbot එකක්. මුලින්ම ඔයාගේ business එකට implement කරන්න ඕනේ chatbot එකක්. ඊට පස්සේ voice agent කෙනෙක්. ඊට පස්සේ video avatar නැත්නම් වීඩියෝ එකක පුද්ගලයෙක් ඔයාගේ කස්ටමර්ට කතා කරනවා වගේ කතා කරන්න පුළුවන් බොට් එකක් හදන එක තමයි ඔයාගේ ඊළඟ අදියර. ඉතින් මූලික අදියරේදී ඔයාට අඩුම ගානේ chatbot එකක් හෝ FAQ එකක් frequently asked questions. මොකද ඕනම ව්‍යාපාරයක ප්‍රශ්න 20ක් තියෙනවා අඩුම ගානේ ඔයාගේ ඉන්න කස්ටමර්ස්ලා 90ක් එකපාරක් හරි අහන ප්‍රශ්න 20ක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න 20ට පිළිතුරු ඔයා අඩුම ගානේ ඔයාගේ වෙබ් අඩවියේ හෝ Facebook පිටුවේ හෝ Instagram account එකේ තිබ්බොත් ඒකෙන් ඔයාට එන inquiries අඩු වෙන්න පුළුවන්. ඕකේ දෙවෙනි step එක තමයි මම කිව්වා වගේ chatbot එකක් හදන එක. ඊට පස්සේ voice agent කෙනෙක් අන්තිම step එක තමයි video avatar එක. ඉතින් මේකෙන් ඔයාගේ මේ AI agentic environment එකේ පළවෙනි step එක ඔයාගේ business එකේ තියන්න පුළුවන්. දෙවෙනි දේ තමයි cost effective scaling. ඒ කියන්නේ ඔයාගේ දැන් business එක දියුණු වෙනවා. ව්යාපාරේ පැතිරෙනවා. එතකොට වැඩියෙන් කස්ටමර්ස්ලා එනවා, ඉන්ක්වයරිස් වැඩි වෙනවා. ගොඩක් වෙලාවට අපිට පොඩි ස්ටාර්ට්අප් එකක් හෝ කුඩා පරිමාණ SME එකක් කරන කෙනෙක්ට වෙන ප්‍රශ්නේ තමයි අපේ බිස්නස් එකේ ඉන්කම් එක වැඩි වෙනවත් එක්කම ඕවර්හෙඩ්ස් වැඩි වෙනවා. මොකද අපේ ඉන්ක්වයරිස් වැඩි වෙනකොට ඒවා හැන්ඩල් ගන්න අපිට මිනිස්සු අවශ්‍යයි. එතකොට මේ මිනිස්සු අපි හයර් කරන්න ඕනේ. එතකොට ඔයාගේ මාර්ජින්ස්, ඔයාගේ ප්‍රොෆිට් මාර්ජින් එක අඩු වෙනවා. මේක මේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙන ලෝකේ වෙන්න අවශ්‍ය නැහැ. ඒ තමයි cost effective scaling. ඔයා ඉන්ක්වයරිස් වැඩි වෙනවත් එක්කම ඔයා මිනිස්සු හයර් කරලා ඕවර්හෙඩ්ස් වැඩි කරනවා වෙනුවට ඔයා තාක්ෂණය භාවිතා කරලා AI agents-ලා භාවිතා කරලා AI භාවිතා කරලා automation භාවිතා කරලා ඔයාගේ ඕවර්හෙඩ් එක තියෙන තැනම තියාගෙන ඔයාගේ profits වැඩි කරගන්නවා. මේකේ තුන්වෙනි අදියර තමයි seamless handoff. ඒ කියන්නේ මේ AI agents-ලා අපි automate කරපු task එක තැනකදී right ඒගොල්ලෝ කරන්න පුළුවන් පරාසයෙන් පිටට ගියාම client කෙනෙක්ව ඇත්ත human කෙනෙක්ට ඇත්ත පුද්ගලයෙක්ට බාර දෙන එක. මේකත් ඉතාම වැදගත්. ඔයාගේ business එකට AI automation implement කරනවා නම් ඔයා තීරණය කරන්න ඕනේ මෙන්න මේ stage එකේ තමයි AI එකෙන් පුද්ගලයෙක්ට මේ process එක බාර දෙන්නේ. මේකට ඉතා සරල උදාහරණයක් දෙනවා නම් ඔයා මොකක් හරි campaign එකක් කරනවා. ඒ ඔක්කොම campaign එක click කරන අයගේ details Excel sheet එකකට එනවා. AI භාවිතා කරලා ඔයා ඒ Excel sheet එක pre-qualify කරනවා. ඒ කියන්නේ ඔයා බලනවා මේකෙන් කී දෙනෙක් actual client කෙනෙක් විදියට convert කරන්න potential එක තියෙනවද කියලා. හිතමු එන lead 100න් ඔයා 50ක් qualify කරනවා. ඒ 50 තමයි පුද්ගලයෙක්ට අපි ලබා දෙන්නේ. ඇත්ත පුද්ගලයෙක්ට ලබා දෙන්නේ call කරන්න හරි message කරන්න හරි. next sales stage එකේ next step එක ගන්න එතනදී. ඉතින් මේ process එක දානකොට ඔයා මතක තියාගන්න ඔය AI hand off stage එකත් ඔයා මුලදීම define කරන්න ඕනේ. ඉතින් මේ steps තුන ඔයා කරොත් ඔයාගේ මේ AI journey එක ඔයාගේ business එකට AI integrate කරලා ඔයාගේ cost අඩු කරලා ඉදිරියේදී ඔයාට grow වෙන්න පුළුවන් framework එකක් road map එකක් ඔයාට හදාගන්න පුළුවන්.